ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය වෙත එක්දින තරඟාවලියකට සහ T20 තුන්කොන් තරඟාවලියකට ගියේ වසර කිහිපයකට පසුයි. හැබැයි මේ තරඟාවලියට යන්න කලින් ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තාන රජය විසින් ඉතා දැඩි ආරක්ෂාවක් ලබා දුන්නා. ඒ පාකිස්තානයේ ඇති ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා. ඒ දැඩි ආරක්ෂාව මැද ගිය 11 වෙනිදා එක්දින තරඟාවලියේ පළමු තරඟය ආරම්භ කිරීමට දිනකට පෙර පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු නසීම් සාහගේ නිවසට ත්‍රස්තවාදීන් විසින් වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ල කර තිබුණා. කෙසේ හෝ පළමු තරඟයේ පැවැත්වීමට පෙර ආතුව රාවල්පිණ්ඩි නුවරට කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි ඉස්ලාමාබාද් නුවර ත්‍රස්තවාදීන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණා. මේ බෝම්බ ප්‍රහාරය නිසා එරට සිවිලයන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් ඇති බවටයි වාර්තා වුණේ. එම බෝම්බ පිපිරීමත් සමග එදින රාවල්පිණ්ඩි නුවර අවට 5500කට අධික සෙබළුන් යොදවා විශේෂ ආරක්ෂාවක් සහ ක්‍රීඩාංගණය වටා ස්නයිපර්වරුන් යොදවා දැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සලසා දී තිබුණා. කෙසේ හෝ එම බෝම්බ පිපිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟාවලියේ ඉදිරි තරඟ ක්‍රීඩා කිරීම සඳහා තම අකමැත්ත පළ කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒ බව දැනුවත් කර තිබුණා. එහිදී ඔවුන් කියා තිබුණේ පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට ඇති තත්ත්වය නිසායි. එම නිසා අද ආරම්භ වීමට තිබූ තරඟය වෙනුවෙන් ඊයේ පැවති පුහුණු සැසියට පවා ඔවුන් සහභාගී වී තිබුණේ නැහැ. ඒ අනුව තරඟාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට බලා යාමට අවසර ඉල්ලා තිබුණා. කෙසේ හෝ මේ සමග පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති මොහසින් නක්වි මහතා ඉස්ලාමාබාද් හෝටලයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් මුණ ගැසී මේ සම්බන්ධව සාකච්ඡා කර තිබූ බවට වාර්තා වුණා. එහිදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හට පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රටේ ප්‍රභූ ආරක්ෂාවක් සම්පූර්ණයෙන්ම ලබා දෙන බවටයි. ඒ වගේම ඒ සඳහා උපරිම ආරක්ෂක අංශ තිබුණු යොදවා ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ආරක්ෂාවක් ලබා දෙන බවටත් එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නැවත මව් රට බලා නොයන ලෙසටත් ඔහු පවසා ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම පාකිස්තාන රජය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව ගැන සහතික කර ඇති බවටත් වාර්තා වුණා. කෙසේ හෝ මෙවන් තත්ත්වයේ උඩදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ විශේෂ සටහනක් එළි දක්වා තිබුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා තිබුණේ මෙවැනි දෙයක්. උපුටා ගැනීම. පාකිස්තානයේ සංචාරයේ නිරත වන ජාතික කණ්ඩායමේ සමාජිකයින් කිහිප දෙනෙකු ආරක්ෂක හේතුන් මත නැවත සිය රට බලා යාමට ඉල්ලීම් කර ඇති බව කණ්ඩායම් කළමනාකාරීත්වය අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දුන්නා. මෙම වර්ධනයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වහාම ක්‍රීඩකයන් සමග සම්බන්ධ වී සංචාරක කණ්ඩායමේ සෑම සමාජිකයෙම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය අදාළ බලධාරීන් සමග සමීප සම්බන්ධීකරණයෙන් එවැනි සියලු ගැටලු නිසි ලෙස විසඳන බවට සහතික විය. මෙම සංදර්ශනය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම ක්‍රීඩකයන්ට සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරීත්වයට උපදෙස් දී ඇත්තේ සංචාරය නියමිත පරිදි කරගෙන යන ලෙසටයි. කෙසේ වෙතත් සංචාරය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා සංචාරක කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සමාජිකයෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළහොත් සංචාරයේ බාධාවකින් තොරව දිගටම කරගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වහාම ආදේශික ක්‍රීඩකයන් යවනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකු නැවත පැමිණියහොත් ඔවුන්ගේ ක්‍රියාවන් තක්සේරු කිරීම සඳහා විධිමත් සමාලෝචනයක් පවත්වනු ලබන අතර සමාලෝචන අවසානයේ සුදුසු තීරණයක් ගනු ලබයි. උපුටා ගැනීම අවසන්. කෙසේ හෝ මේ සමගම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති මොහසින් නක්වි මහතා සඳහන් කළේ අද ආරම්භ වීමට තිබූ දෙවන තරඟයේ සහ ලබන 15 වෙනිදා ආරම්භ වීමට තිබූ තුන්වන එක්දින තරඟයේ දින වෙනස් කර ඇති බවටයි. පාකිස්තාන සංචාරය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණයට කෘතඥ වෙනවා. ක්‍රීඩාශීලීත්වය සහ සහයෝගීතාවයේ ආත්මය දීප්තිමත් ලෙස බබලයි. ශ්‍රී ලංකා සහ පාකිස්තාන අතර එක්දින තරඟාවලියේ ඉදිරි තරඟ දෙක නොවැම්බර් මාස 14 වන දින සහ නොවැම්බර් මාස 16 වන දින රාවල්පිණ්ඩි හිදීම පැවැත්වෙයි. ඒ වගේම මෙම සිදුවීම සමග නැවත තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැකපු පාකිස්තානයේ හිටපු වේගපන්දු වන සොයිබ් අක්තර් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙලෙස කියා තිබුණා. ක්‍රිකට් සමග සිටි ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තුතියි. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.